යෝධන හදවත් සුපහන් කරමින් sinhalalanka.com සදහම් සිසිලෝස්සේ ඔබ වෙත ගෙනයනු ලබන කාව්‍යමය ධර්ම දේශනාව. එපා එන්න සිපිරිගේට කාව්‍යමය ධර්ම දේශනාවයි මේ. පිටපත රචනය හල්ලොළුව සාරානාථ පිරුවන් වාසී කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක පූජ්‍යපාද සගම අනෝමදස්සේ ස්වාමින් වහන්සේ. දේශකයානෝ අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී කාව්‍ය විසරද පූජ්‍යපාද ගණේකන්දේ චන්දරතන ස්වාමින් වහන්සේ. හිරු කිරණක්ව මෝහයේ පාටලය සින්දා සාන්ද මාඩලක්ව කරුණාවේ රැස් කැන්දා ලෝකයේ රාසෙන් රාස වූ නිවනම වින්දා එනිසා පළමු කොට සංබුදු පාවැන්දා චතුවරි දහම් පහදා දුක් ගිනි සින්දා නිවනින් නිවෙන මාවත සිතුවම් ඇන්දා දෙවියන් බාඹුන් මිනිසුන් බැතියෙන් වින්දා එනිසා දෙවැනි කොට සිරිසදහම් වැන්දා උජුපටිපන්න ගුණයෙන් ආම රසවින්දා සිව් මග පාලය ලබනට බුදු මග කැන්දා ලැබුවත් නොසැලෙමින් උන්නා හැම නින්දා එනිසා තෙවැනි කොට බුදු පුත් සංඝ වැන්දා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා සරුධම සරු ලෙසත් නිසරුධම නිසරු ලෙසත් දැන නිවැරදි කල්පනාවට ගොදුරු අය සරුධමක්ම ලබන්නේය ධම්මපදය. හිරු සඳු පායනා ලෝකයේ උපදිනවා මවගේ රොහිරු
රසයෙන් පා ඔසවනවා මිනිසා නමින් ලෝකයේ ඔහු වැඳ වෙනවා අද කවි බණින් මිනිසා ගැන කියවෙනවා සෙත් පිරිතෙනුයි ආලුයම දිවි ආරබංනී මහපිරිතෙනුයි නිදි දෙව්දොව වෙත යන්නේ එනමුත් මිනිස් ගති නෑ ලොව පවතින්නේ මිනිසා මිනිස්කම් අමතක කර ඉන්නේ පංසිල් වලින් වෙලොවත්ගෙන උවම් සියල් කීවත් දහම් රසයෙන් ගෙන රැයේ දවල් නැසෙන යමක් කියනෙමිගෙන විරිය සියල් පංසල්වලට සමවම ඇත සෙපිරිගෙවල් දිනෙන් දිනයට පිරිස වැඩිවෙයි සිරගෙයට පා ඔසවනා මිනිස්කම් වල් වැඩි වැලපේ තිරිසනුන්ගෙන් වෙන්වෙනා ඇසින් දොටොදේ කනට නැසෙයි කලියුගය මත හමුවනා තවත් කවිබන කතාවක් ගෙන මෙලෙස ඔබමා හමුනා මෙලෙස ඔබමා හමුනා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කළ ධර්මද්වීපය නමින් ලෝකයේ ප්‍රචලිත අප රටේ මිනිස්කම් වැළලී උණුඋණුන් කාකොටා ගන්නා සමාජ පරිසරයක පන්සල් වලට සමානවම ඉදිවන සිපිරිගෙවල් ප්‍රමාණය ඔබටත් මටත් නොකියා ප්‍රකාශ කරන යථාර්ථය කියන්නම් මෙසේ ඔබේ අවධානය උදෙසා බෝගම්බර වැලිකඩ නම් ඇසුවත් සිපිරිගෙවල්මයි සිහිවන්නේ මැගසින් කියලත් සිපිරිගෙයක් ඇත ඔබ හැම දෙන ඒ ගැන දන්නේ ඔබ හැම දෙන ඒ ගැන දන්නේ තව තව තන තන ඉදි කරලා ඇති සිපිරිගෙවල් හැම තැන වන්නේ
බුදුන් වැඩිය රට සිරි ලංකාමව ඇයි මේ තරමට පිරිහෙන්නේ ඇයි මේ තරමට පිරිහෙන්නේ නීතියේ රැහැනට හසු කරගත් පසු ආපසු හැරිලා දුක් වෙනවා පන්සිල් අමතක කරලා පසුවට සිපිරිගේ වල්වල වැළපෙනවා සිපිරිගේ වල්වල වැළපෙනවා කෝපය වෛරය සිපිරිගේයට යන මාවත සලසා ලං වෙනවා මේ භවයේදිම අපායේ දහදුක් සිපිරිගේ වල්වල හිමි වෙනවා සිපිරිගේ වල්වල හිමි වෙනවා නරක මිතුරු ඇසුරෙන් මිදුනා නම් ජීවිතයට සතුටකි ඇත්තේ නපුරු දෙයට පොළඹවනා පිරිසකේ සමාජයේ වැඩිපුර ඇත්තේ සමාජයේ වැඩිපුර ඇත්තේ දහමින් වෙන්වී ගෙවනා දිවියට සැනසීමක් කිසිවිට නැත්තේ වැරදි කළොතින් සිපිරිගේ වල්වල දොරවල් ඇරලාමයි ඇත්තේ දොරවල් ඇරලාමයි ඇත්තේ පාසල පන්සල විවරව තිබුණත් නැහැ කිසිවෙක් පා ඔසවන්නේ සිපිරිගේ වල්වල දොරවල් වැසුවත් ඇතැමුන් එයටම ලං වෙන්නේ ඇතැමුන් එයටම ලං වෙන්නේ කවියෙන් ගීයෙන් බණදම් කීවත් මිනිස්සුමයි තව දුක් වෙන්නේ ලැබූ මිනිස්කම සිපිරිගේ වල්වල අකාලයේ ඇයි පරවෙන්නේ අකාලයේ ඇයි පරවෙන්නේ මේ ආකාරයට ජීවිතයේ සොඳුරුතම කාලයක් සිපිරිගේ වල්වල අකාලයේ මිය දෙන්නටදී පසුතැවිලි වන මිනිසුන් කියා දෙන පණිවිඩයට කුමක්දැයි ඔබටත් මටත් විමසා බලන්නට සුදුසුම කාලය මේ නොවේද එපා වෛර පිරිමහන්න මිනිසුනි සැරසෙන්න එපා නපුරු කම්මරගෙන ලෝකයේ හැසිරෙන්න එපා සුරාවෙන් මත්වේ සිතුවිලි හසුරන්න එපා කිසිම විටකදී ඔබ සිපිරිගයට එන්න සිපිරිගයට එන්න සොරකම මහ විපතක්මයි දිවියට ගෙන දෙන්නේ පස්කම් සැපතට ගෙජොවේ ඇයි අඳුරට යන්නේ බොරු කියමින් මිනිසුන් ඇයි
මිනිසෙකු රවටන්නේ සෙහෙනෙන්වත් සෙපෙරගෙයට එන්නට නොසිතන්නේ පරාජිතව ජීවිතයෙන් කොහෙටද පැන යන්නේ සොබාදහම අල්ලස්ගෙන නෑ අපි සුරකින්නේ සමාජයට හිරිහැරකොට සිපිරිගෙයට එන්නේ සෙපෙරගෙදර ඉන්නා අපි කවදද පිට වෙන්නේ මේ ආකාරයට ජීවිතේ තමා අතින්ම සිදුවන වැරදි දේ පිළිබඳව අතීතාවලෝකනයෙහි යෙදමින් පසුතැවෙන සිරකාර මිනිස්සුන්ගේ සෝකය කවියෙන් ඔබ වෙතට ගෙන එද්දී සිපිරි ගෙවල් වල පවතින දුක්ඛිත තත්වයන් සමාජය වරදින් මුදවන අදිටනින් කවියට නගන්නම් මෙසේ රස බොජුන් දිව රසට කොයිද මෙහි වලදන්ට නෙත් දෙකෙන් කඳෝලු කැට වැටෙනවා පොලිමේ තැටියගෙන ගොස් ගෙනෙන බත් පතට යන්තමින් කුස අඩක් පිරෙනවා ඇතැම්දා ලැබගන්න කුසට මදි බත් පතට පොරකන්න සමහරුන් සිටිනවා මෙවන් දේ දැක දැකම දුක් විඳින තැන්වලට මිනිසුන්ගේ වරදින්ම ඇදෙනවා නිදන්නට සුව පහසෝ නිදියහන් දැකගන්න සිහිනයෙන් නිවස වෙත ඇදෙන්නේ සීත ඇති මහ පොළොවේ මැසි මදුරු හිරි හැරයේ දිවාරය පහන් කර හරින්නේ ඉඩ නොමැති සිරකොටියේ තවත් සිරකරුවන්ද හරි හරියේ හිරවෙමින් නිදන්නේ මිනිසුනේ මොහොතකට හිතනු මැන මේ ගැනත් ඇයි වැරදි කරුවන්ව සිටින්නේ රිසිසෙයින් නාගන්න දිය පොදක් ලැබගන්න පෙරුම්දම් පුරන්නයේ සිතන්නේ ඇතැම් විට කලොවරේ දින ගණන් දුක් වෙන්න කළ වැරදි පසුපසින් ඇදෙන්නේ අම්බෝදරුවෝ දැකගන්න සිනාසී සිපගන්න වනම් නම් නෑමෙහිදී ලැබෙන්නේ සිපිරිගේ තව තවත් දුක් ගැහැට ඇති තැනක් ඒ ගැනත් මතුවටත් කියන්නේ
කියා නිම කළ නොහැකි අප්‍රමාණ වද වේදනාවන්ගෙන් සමන්විත වූ සිපිරිගෙවල් වලට සීනෙන්වත් පියමං කරන්නට නොසිතන සමාජ තලයක ඇතැමුන්ගේ අභිමතයට ක්‍රියා කිරීම නිසා විඳිනා දුක් ගැහැට ගැන කියන්නම් තවදුරටත් sinhalallanka.com සදහම් සිසිල ඔස්සේ ඔබේ දැනගැනීම උදෙසා සිරගෙය විලංගුව සැපතක් නොවේමය නිතරම සිතට දුක් කාඳුලැලි ගෙනීමය දිවරැදකේ සිත නිතරම දැවේමය කීවත් නොකේවත් සේරගෙය දුකක්මය ඇඳගත්දා පටන් නුපුරුදු ජම්පරය සේවේ අතේතය කාඳුලින් නිත බාරය පැවත් ලොවට නැසෙන දුක් අන්ධහැරය කොහොමද යන්නේ පෙරසේගෙන ගත විරියා ලේකිරිපෙවෝ මවෝගුණ කන්ද සඳක් විය ආදර බිරිඳගේ සිනාව මතක් විය හිරුපෑයුවත මගේ ලෝකය රැයක් විය සිපිරි ගෙයක් මැදදිවේ මග නිමා විය නිදහස නිදහසේ ඉඳන් නිදහස් වේවින්ද යොතෝය වරදට දඬුවම්ද ඉතින් සෙපෙරගෙයක ලැබිය යුතුය නිදහස් වී යන්න උනත් පෙර කළ පින් තිබිය යුතුය සෙපෙරගෙයට එන්නට පෙර මේ ගැන ඔබ සිතිය යුතුය මේ ගැන ඔබ සිතිය යුතුය තමා විසින් තමා රැකෙන ආකාරය සිටිය යුතුය තමා නිසා සමාජයට පීඩාවක් නොවිය යුතුය බුදු දහමින් කියාපාන මග පායොග තැබිය යුතුය සෙපෙරගෙයට එන මාවත මග අසුරා දැමිය යුතුය මග අසුරා දැමිය යුතුය ජීවිතේ
නොයෙක් බලාපොරොත්තු සීන හිසදරා යන ගමනේ වෛරය කෝපය පලිගැනීම නිසා නීතිය ඉදිරියේ ජීවිතයෙන් පවා දඬුවම් විඳිය යුතු අවස්ථා අප දෙසමනට අප නෙතට ගැටෙන අවස්ථා දිනෙන් දින වැඩි වෙනවා. අහන්න සුමිතුර ඔබේ දෙසවනට මොහොතකට යොමා ජීවිතේ ඇති වටිනාකම පිළිබඳව. එල්ලොම් ගහ කොයි මොහොතේ ඒවිද නැතවමත් කවුරුත් දන්නේ එල්ලා මරණා බවදනගත් තම හදවත පිච්චේ අලුවන්නේ හදවත පිච්චේ අලුවන්නේ දූෂණ භීෂණ අඩුවන්නට නම් දඬුවම් දැඩිවිය යුතු වන්නේ වැරදි කරන්නට ඔවදන් දුන් අය ඉන් පසු නෑ පිටු පස එන්නේ ඉන් පසු නෑ පිටු පස එන්නේ කල්ප ගණන් දුක් විඳලය ඔබ මම මිනිසෙකෝ වීලා උපදින්නේ මිනිස්කමත් මිනිසුන්ගේ ළඟමයි තවමත් රැඳිලා පවතින්නේ තවමත් රැඳිලා පවතින්නේ මිනිස්කමින් යොතු මිනිසුන් හටලොව නිතරම නිසිතන හිමිවන්නේ මිනිස් කයක් ඇති තිරිසන් මිනිසුන් දෙලොවදීම දුක ලැබගන්නේ දෙලොවදීම දුක ලැබගන්නේ කෙනෙකු මරන්නට කප්පා කොටන්නට කොහොමද මිනිසුනි හිත දෙන්නේ ඔබෙත් මගෙත් ලේ මස් නැට එලෙසම තවත් අයෙකුගේ කය වන්නේ තවත් අයෙකුගේ කය වන්නේ මිනිසුන් මරමින් දෝෂණ කරමින් සිපිරිගයට ඔබ ඇයි එන්නේ මිනිසුන් වේලා උපදින හින්දාද මිනිස්සු මරලා තුටුවන්නේ මිනිස්සු මරලා තුටුවන්නේ අසංවර්ධිත ළමා කාලයකින් තරුණ වියට පානගෙන අසංවර සේලේ මිනිස් කොට්ටාසයකට මහා සමාජයේදී කරුණාව දයාව ආදරය කියාපාන්නේ කවුරුන් විසින්ද ගමේ පන්සලේ හැදී වැඩෙන පාසල ගුරු දෙගුරු රැකවරණය මිනිසා සිපිරිගෙයින් මුදවා ගන්නෝ නොවේද මේ අසන්න දරු පැටියන් උකොලෙතියන් මවෝ කිරි දෙනවා දරොසෙනෙහින් පියාගේ හිත උනුවේ එනවා දරුවන් ලොකෝ මහත් වෙලා හැඩි දැඩි වෙනවා ඒ දරුවන් අතින්ම මව්පියෝ මිය යනවා ආදරයෙන් කරුණාවෙන් පුතු නලවන්නේ කොහොමද පියෙකුට දරුවන් අත ඔසවන්නේ
මිනිසත්කම හදා දුන්න දෙවියන් වන්නේ මිනිසුන් ඇයි මව්පියන්ට නිගා කරන්නේ දහම් පාසලින් ගුණදම් පෝෂිත කෙරුවා පාසල් මව් සෙවණේ හොඳ නොහොද තේරුවා මේ තැන් අමතක කළ අය අත අවිදරුවා අන්තිමේදී සෙපෙරේගයක දිවියම වරුවා දිවියම වරුවා පොවා සිප් කිරි දෙනෙත් පෑදු වසාදම්මොත් පාසලක් ඇරේ දහසක් සිපිරිගේ දොර යාවේ අපේ කොළොරංචුවක් දහම් පාසල අමතකව ගිය සමාජයටම පාඩමක් කියා දෙන්නේ සිපිරිගේ මයේ නොවේ මයේ ඒ ගැන සැකක් නොවේ මයි ඒ ගැන සැකක් නිදැල්ලේ යන සිතිවිල්ල කර ගත්තොතින් අපි සංවර සැනසිල්ලෙදිවි ගෙවන්නට හැක නැහැනේ දේවේ මග දුක්වර නැහැනේ දේවේ මග දුක්වර බැලුවොතින් නව ලෝකයේ තතු වසා ඇති ඔබේ ඇස් ඇර දකින්නට හැකිවේවි ලෝකයේ තියෙන ලස්සන හැමවර තියෙන ලස්සන හැමවර ඔබ මේ ශ්‍රවණය කරන්නේ sinhalalanka.com සදහම් සිසිල ඔස්සේ ගෙනෙනු ලබන කාව්‍යමය ධර්ම දේශනාවටයි අපි අහලා බලමු තවදුරටත් අවුරුදු 20ක් පමණ කාලයක් තමා කළ වරදට සිරගතව සිටි අපේම මිනිසෙකු කළ අතීත ආවර්ජනය පින්වත් ඔබේ පහන් සංවේගයේ උදෙසා දකින දකින සිහින පැතුම් මල් මැලවෙනවා රටා මවන ලෝකයේ අපි තනිකඩ වෙනවා සිනාවතට වඩා කඳුල ළඟ නවතිනවා සුසුම් හෙලන අතීතයට පායස වෙනවා මවා සිහින අනාගතයේ මල් බර කෙරුවා දෙමව්පියන්ගෙන් වෙන් වී අයාලේ සැරුවා දිවාරයේ මත් පැන් මගේ සුරතෙම දරුවා නරක මිතුරු රැළ මගේ ලොව දෙවියන් කෙරුවා දෙවියන් කෙරුවා හොඳත් නරකත් නොතේරියුන් කාලයයි මේ කාලය තවත් කෙනෙකුන් මරන්නට වූ සිතෙන්නේ නැති සේමය සුරා මට දුන් විටදී නිතරම සිතේ ඇති මුළු ආලය දෙමව්පියෝ මගේ ළඟදී
හැඟුම් අතරට බාලය හැඟුම් අතරට බාලය මේ ආකාරයට නරක මිතුරන්ගේ ඇසුරේ මත්පැනට ගිජු වී ගෙවෙන කාලය අතරතුරදී එක්තරා මිනිසෙකුගේ උපන්දින සාදයකට සහභාගී වෙන්නට සිදු වෙනවා. උපන්දින සාදයට සහභාගී වෙලා ඉන්න මොහොතේ පදමට මත්තෝ වෙට මෙවන් යෝජනාවක් පැන නගිනවා. අපි බලමු ඒ කුමක්ද කියලා. ආලේ වැල්ල යට පත් කළ මතකයට පිය නැග ගියා මත් වතුරේ පිහිටේ සිට පසුගිය කාලයේ සිදෝ රණ්ඩුවට ගම්මු අපි පලිය ආදර ගොස් උන්ගේ ගෙට මෙලෙසින් තීරණයකි ඇතිවන්නේ මිනිසෙකු මැරුමට කතිකාවෙන්නේ මත් වී ඇතිහිත ඉක්මං වන්නේ බලන්නයින් පසෝ මොනවාද වෙන්නේ බලන්න ඉන් පසෝ මොනවාද වෙන්නේ තන තන අවියායොදරස් කෙරෝවා සුරාව තව හොඳ හැටියට පෙරුවා ගමනට යන්නට ආයුධ දරුවා මගේ පයත් ඒ සමගම සරුවා මගේ පයත් ඒ සමගම සරුවා දසවද දිදේ මිනිසෙකෝගේ උතුම් පන උදුරාගත්තේ පිහියෙන් පපුවටම ඇන කීමට නොහැක හිමියනි මට කරුණු වෙන අසමිද කෙලෙස කවි කළදා උතුම් බණ මේ ආකාරයට කඳුළු සංගවා දෙනෙතේ අතීත ආවර්ජනයේ යෙදෙන මේ මිනිස්සා කියා දුන් කතාව ඔබටත් මටත් කියා දෙන අපූර්ව පාඩම ජීවිතයේ නිවැරදි මඟ ගමන් කිරීමට තරම් නොවන්නේද බොන්නට එපා මත් පැන්ගෙන ලතාවට යන්නට එපා මිතෝරං යන රටාවට ගන්නට එපා තිරිසංගති මනාවට
එන්නට එපා සිරගේ නම් අපායට ඉවසීමකට සීමාවක් නොමැත ලොවේ සැනසීමකට බොදු බණ හැර බණක් නොවේ විමසීමකට කී සදහම් නිමල සුවේ සැනසීමකට නැත කරුණක් අතිර ලොවේ භවෙන් භවේ ගෙවෙන ගමන දිනයක නිම කරමු දිනෙන් දිනේ නිවනට යන මාවෙත පිය නගමු සැරින් සැරේ මේ කරුණත් අපේ සේපත් කරමු සිතින් සිතේ ඇති තණ්හා මානය දුරු කරමු අද දින දේසෝ සාදහම් රස නිම වෙනවා දෙවියන් සතුටුවේ දේවලොව වෙත යනවා තව එක් දිනක් අපේ මෙලෙසින් හමු වෙනවා සදහම් ඇසෝ ඔබ හැම නිවනට යනවා සදහම් ඇසෝ ඔබ හැම නිවනට යනවා සදහම් ඇසෝ ඔබ හැම නිවනට යනවා ඔබ මේ ශ්‍රවණය කළේ sinhalalanka.com සදහම් සිසිල ගෙනයනු ලැබූ එපා එන්න සිපිරිගේට කාව්‍යමය ධර්ම දේශනාවයි sinhalalanka.com සදහම් සිසිල ගෙනයනු ලබන වෙනසී යන ළමා පරපුර කාලීන කාව්‍යමය ධර්ම දේශනාව ළඟදීම බලාපොරොත්තු වන්න